මූල්‍යම වශයෙන් කරන වැරදි මොනවාද ඊළ අලුත් ජෙනරේෂන් මුලින්ම ගොඩක් කට්ටිය කරන වැරදක් තමයි අද වෙනකම් මම ඉන්වෙස්ට් කරලා නැත්තම් කොතනින්ද පටන් ගන්න මොනවද කරන්න ඕනේ ඉතින් ඔප්ෂන්ස් ඉදිරියට ගත්තොත් අර කිව්වා වගේ ෆයිනෑන්ෂල් මිස්ටේක්ස් අවොයිඩ් කරන්න මොනවද ඒ වැරදි බිස්නස් එකක් දිනම් මූලික වශයෙන්ම ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි කොහොමද ඉන්ෆ්ලේෂන් එකත් එක්ක හැප්පෙන්නේ හොඳම දේ තමයි ඉතින් අර කිව්වා වගේ පේචෙක් එක ටු පේචෙක් ජීවත් වෙනවා කියලා අපි කියනවා. මේකෙන් එළියට එන්නේ කොහොමද? පේචෙක් ටු පේචෙක් ජීවත් වෙන එකෙන් එළියට එන්න ඕන මුලින්ම හොයාගන්න ඕනේ Welcome to the Better Podcast. ජීවිතේ දිනපු අයගෙන් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න. අද අපි කතා කරන්නේ සල්ලි ගැන. ඉන්වෙස්ට්මන්ට්ස් ගැන. බිස්නස් ස්ටාර්ට්අප්ස් වලට කොහොමද සල්ලි පාවිච්චි කරන්නේ කොහොමද තමා පර්සනල් සල්ලි කොහොමද මැනේජ් කරගන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් මේ දේවල් ඔක්කොම කතා කරන්න මම හිතුවා හොඳම කෙනා දරනාත් ෆර්නෑන්ඩෝ welcome to the show thank you Joe thank you very much පළවෙනියට මම කියනවා ඉංග්‍රීසි වලින් saying එකක් තියෙනවා rich becomes richer poor becomes poorer මේ සිංහලෙන් කිව්වොත් සල්ලි තියන අයට තමයි තව සල්ලි හම්බ කරන්න පුළුවන් නැති අයට තවත් නැතු වෙන එක තමයි වෙන්නේ. මේක ඇත්තද? ඔයා මොකද හිතන්නේ? ඔව් ඉස්සර අපේ ඉස්කෝලේ අර ඉන්න ඉංග්‍රීසි සර් උග ලස්සනට කියනවා ඇත්තෝ ඇති නිසාම කති නැත්තෝ නැති නිසාම ලෙව කති කියලා. ඉතින් ඒක මං හිතන්නේ ඇත්තටම සත්‍යතාවයක් තියෙනවා කියලා. ඒක වෙන විදිය මට ජෝ පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තියෙන කට්ටියට වැඩිපුර සල්ලි නිතරම හම්බ වෙන්නේ ඒගොල්ලෝ සල්ලි දාන්නේ ඇසට්ස් වල. ඒ කියන්නේ අපි සල්ලි හම්බ කරාට පස්සේ සල්ලි දාන්න ඕනේ නැවත නැවත අපි කියන්නේ සල්ලි පැටවු ගහන තැන්වල. මම ඔකට ගන්න කැමැතිම උදාහරණය තමයි හිතන්න මං කාර් එකක් ගන්නවා. මං කාර් එකක් ගන්නවා කියලා කියන්නේ බැලුවම ඇසට් එකක් ගන්න. කාර් එකක් තියෙනවා වටිනාකමක් තියෙන ඇසට් එකක්. ඒත් ඇත්තටම ඔය සල්ලි කියන ෆෝමියුලා එකේදී ඕක එක්ස්පෙන්ඩිචර් එක. right මොකද මම කොහේ හරි තියෙන මගේ පඩිය හරි මොකක් හරි එකකින් සල්ලි අවුට්ෆ්ලෝ එකක් වෙනවා කාර් එකට. මොකද ඔය කාර් එක මම ලීස් එකක් හරි මොකක් හරි දාලා හැමතිස්සෙම ඕකට සල්ලි එළියට යන එක තමයි මම කොහෙන් හරි හම්බ කරන සල්ලි කාර් එකට හැමතිස්සෙම දානවා. එතකොට ඕක ගොඩක් වෙලාවට එක්ස්පෙන්ඩිචර් එකක් ඇසට් එකක් වගේ පෙනුනට. ඒ කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තියෙන. හැබැයි හිතන්න ඔය කාර් එක මම පාවිච්චි කරනවා ටැක්සි සර්විස් එකකට. එකම කාර් එක එකම ප්‍රයිස් එක. හැබැයි දැන් අර අවුට්ෆ්ලෝ එක මට ඉන්ෆ්ලෝ එකක් වෙනවා. මොකද කාර් එක තියෙනවා කාර් එක ටැක්සි සර්විස් එකෙන් දාලා යම්කිසි ඉන්කම් එකක් මේකෙන් කෑෂ් ඉන්ෆ්ලෝ එකක් එනවා. අන්න එතකොට ඒ ඉන්ෆ්ලෝ එකෙන් මට පුළුවන් කාර් එකේ ෆිනෑන්ස් එක ගෙවන්න, ඔගේ තෙල් ටික ගහන්න, මගේත් ගමනක් යන්න, ඉන්ෂුරන්ස් එක කරන්න. එතකොට මගේ අර ඔය කාර් එකේ එන ඉන්ෆ්ලෝ එකෙන් පොඩි හරි ප්‍රමාණයක් ඉතුරු වුණොත් එහෙම අන්නේ සර්ප්ලස් එක මට පුළුවන් තව එකකට දාන්න. දැන් අර rich becomes richer වෙන්නේ ඔතනදී. එයා ඇවිල්ලා අර සර්ප්ලස් එක අපි හිතමු තව කාර් එකක දානවා. ඒකත් රෙන්ට් කරනවා. එතකොට ඒකේ සර්ප්ලස් එකකුත් වෙනවා. දැන් ඇවිල්ලා මේක එන්න සර්ප්ලස් එක වැඩි වෙනවා. දැන් හිතන්නකො වෙන රටවල නම් කාර් පාවිච්චි කරාට පස්සේ කාර් එකේ වටිනාකම අඩු වෙනවනේ. දැන් ලංකාව වගේ කාර් එක අප්‍රීෂিয়েට් වෙනවා. එතකොට ඇවිල්ලා අවුරුදු 4-5 ගියාට පස්සේ එයාගේ මේ ඇසට් එකේ වැලියු එකත් ඒ වගේම අනිත් පැත්තට වැඩි වෙනවා. අර ඒක නිසා තමයි කියන්නේ rich becomes richer poor becomes poorer කියලා. මොකද poor එක්කෙනා කරන්නේ ඕකේ අනිත් පැත්ත. එයා නිතරම කරන්නේ හැමතිස්සෙම සල්ලි හම්බුනොත් මොන හරි කාර් එකක් ගන්නවා. තාම මොන හරි ඒකෙන් කියන්නේ ස්පෙන්ඩ් කරන්න එපා කියන එක නෙමෙයි. ස්පෙන්ඩ් කරන්න ඕනේ. හැබැයි අපි ස්පෙන්ඩ් කරන්න ඕනේ මොනවා හරි අපේ මේන් ඉන්කම් එක තව එකක ඉන්වෙස්ට් කරලා ඒකෙන් එන ස්පිල් ඕවර් එක තමයි අපි වැඩිපුර නේද තමයි අන්න හරි. ඒක කරාට පස්සේ ඔය වැඩ යනවා. ඔකට හොඳ පොතක් තියෙනවා මම හිතන්නේ. ඔයාගේ පොඩ්කාස්ට් එකත් කතා කරලා තියෙනවද නේ Rich Dad Poor Dad කියලා. රොබර්ට් කියෝසාකිගේ. එයා කියනවා ඇයි එක රැඩ්ගෙනෙක් Rich Dad උනේ කොහොමද අනිත් එක්කෙනා Poor Dad උනේ කොහොමද කියලා. එහෙම නැත්තම් වෙන්නේ අපි නිතරම එක්ස්පෙන්ඩිචර් එකට තමයි යන්නේ. අපි ඉස්සරහදී කතා කරමු දැන් ඇයි කාර් එකක වගේ එකක දාන එක කිසිම තේරුමක් නැති වැඩක් වෙන්නේ කියලා. ටැක්ස් සිස්ටම් එකත් එක්ක අන්න ඒක තමයි වෙන්නේ rich becomes richer poor becomes poor. ඉතින් එතකොට අනිත් එක ලංකාවේ වෙන වැරදි මතයක් තියෙනවා මේ සල්ලි තියෙන මිනිස්සු සල්ලි හම්බ කරන්නේ තව කාගෙන් හරි සල්ලි ගසා කාලා. ඒ කියන්නේ I am becoming richer at the expense of others කියලා සමහරවිට හිතනවා. ඒ කියන්නේ ජෝ මේ හොඳට සල්ලි හම්බ කරනවා මට හිතෙනවා මේ ජෝ සල්ලි හම්බ කරන්නේ මට අපි අර සිංහලෙන් කියනවා නම් මට මොන හරි කෙලවලා වගේ කියලා අදහසක් එනවා. එහෙම නෙමෙයි. සල්ලි හම්බ කරනවා කියලා කියන්නේ හැමදෙස්සෙම win win එකක්. දැන් ඔයා මොන හරි ප්‍රොඩක්ට් එකක් විකුණනවා නම් ඉකොනොමික්ස් ගත්තොත් එහෙම මම ඕක සල්ලි දීලා ගන්න ඔයාගෙන් මට
මම මේක හදනවට වඩා අඩුවට ඔයාගෙන් ගන්න පුළුවන් නිසා. එහෙම නැත්තම් මම කවදාවත් ඒක ගන්න නැහැ නේ. මං කියනවනේ ජෝ මං ඔයාගෙන් ඕක ගන්න ඕනේ නැහැ නේ. මම හදා ගන්නවනේ මට ඊට වඩා අඩු ගාණක් නැහැ කියලා. ඒතකොට මට ලාභයි ඔයාගෙන් ගන්න එක මම තනියම මේක වෙන කොහෙන් හරි එක්ක ගන්නවට හරි මොනවට හරි. ඒක ලාභයි කියන්නේ ප්‍රයිස් එකම විතරක් නෙවෙයි. ඒක ක්වොලිටි එක වෙන්න පුළුවන්. ඒකෙන් හම්බ වෙන ෆීලිං එක වෙන්න පුළුවන්. මොනවා හරි එලිමන්ට් එකක් තියෙනවා මට මැච් කරන්න බැරි. ඒ වගේම ඔයා ඕක මට විකුණන්නේ ඔයා ඕක මට විකුණලා ඔයාට හම්බ වෙන ප්‍රමාණය වැඩි ඕක ඔයා ප්‍රොඩියුස් කරන්න යන ගානට වඩා. එතකොට ඇත්තටම හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම කියලා කියන්නේ බොහෝ වෙලාවට වින් වින් එකක්. ඔයත් දිනනවා මමත් දිනනවා. ඔයා දිනනවා මොකද ඔයාට මැනුෆැක්චර් කරන්න යන ගානට වඩා වැඩි ගාණක් මේකට හම්බ වෙනවා. මම දිනනවා මොකද මම ඕක හදා ගන්න යනවට වඩා අඩු ගානකට මට ඕක ගන්න පුළුවන්. ඒ ට්‍රාන්සැක්ෂන් එක තමයි දෙන්නම දිනන්න. ඉතින් ඒක නිසා තමයි rich becomes richer, poor becomes poorer. හැබැයි කොයි වෙලාවකවත් rich doesn't become richer at the expense of the poor. ඒ කියන්නේ එහෙම වෙන වෙලාවලු තියෙන කවුරුද කියලා දැන් ඒකනේ සාමාන්‍ය කියන්නේ හොරකම් කරන්න එපා කියලා හොරකම් කරනවා කියලා කියන්නේ මම කාගෙන් හරි ගිහිල්ලා වෙන කාගේ හරි asset එකක් ගන්නවා. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අපේ ඉස්කෝලේ අධ්‍යාපන සිස්ටම් එක තුල මම දන්න තරමින් මුදල් ගැන වැඩි කතා කරනවට අඩුයි. ටැක්ස් කොහොමද ස්මාර්ට් හැන්ඩල් කරන්නේ රයිට් එතකොට කොහොමද ඉන්වෙස්ට්මන්ට්ස් හැන්ඩල් කරන්නේ එතකොට අපි දකිනවා අපේ ජෙනරේෂන්ස් වල ගැප් එකක් තියෙනවා මුදල් ගැන වැඩි අදහසක් නැහැ කොහොමද මට තියෙන එක ටික වැඩි කරගන්නේ අපි දන්නේ වියදම් කරන විතරද මේක වැඩි කරගන්න විදිය එහෙම බලන කෙනෙක්ට කොතනින්ද පටන් ගන්න මේ මුදල් ගැන ඉගෙන ගන්න හොඳ ක්‍රම කීපයක් අපිට කියන්න. ඔව් මේක නම් ඉතින් ඇත්තටම අපේ සිස්ටම් එකේ හැටියට ජෝ හරිම අඩුයි එහෙම සිලබස් එකක කියවෙන්නේ නැහැ. ඒක නිසා තමයි ලංකාවේ මම නිතරම හිතන දෙයක් තමයි අපි ගොඩක් කට්ටිය failed middle class products including myself. ඒ කියන්නේ අපිට පොඩි කාලෙම කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න, accountant කෙනෙක් වෙන්න එහෙම කියලා කියන්නේ. ඒ හේතු ඇවිල්ලා අපිට අර එහෙම සල්ලි ගැන ෆෝමියුලා එකක් නැහැ. ඉතින් එතකොට අපේ ඔළුවවල් හදලා අපිට පේන ලොකුම විදිය තමයි සල්ලි හම්බ කරන්න ඕන නම් ඒ වගේ ලොකු බෙනිෆිට්ස් හම්බ වෙන ජොබ් එකක් කරොත් තමයි සල්ලි ටිකක් හම්බ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට failed middle class products අපි හැමෝම lawyer කෙනෙක් වෙන, doctor කෙනෙක් වෙන, engineer කෙනෙක් වෙන. ඉතින් ලංකාවේ එහෙම කරන්න පුළුවන් පිරිස ඉන්නේ තාම සීමිත ගාන. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොමල්ල මැද්දෙන් වෙන මොනාට හරි එකක් කරන්න යනවා. ඉතින් ඕක හොයාගන්න පුළුවන් හොඳම එකක් තමයි අතන මමත් ওই පොඩි කාලේ rich dad poor dad කියන පොත ඒක හොඳ starting point එකක්. ඒක. හැබැයි ওই financial literacy එක වගේම සමහරවිට ඕක දැනගත්තට ගොඩක් කට්ටිය හිර වෙන තැනක් තමයි economics දන්නේ නැතුව. ඒ කියන්නේ පොඩි දේවල් ඉන්ෆ්ලේෂන් එක කියන එක තේරෙන්නේ නැත්නම් Tamanට සමහරවිට තේරෙන්නේ නැහැ තමන්ගේ සල්ලි ටික නැති වෙලා යන්නේ මොන විදියටද කියලා. ඉතින් ඒක නිසා මම නම් ස්ටඩි කරා ඔය marginal revolution university කියලා. MRU.org කියලා එකක් තියෙනවා. ඒකේ බොහොම simple story telling විදියට පැහැදිලි කරනවා මොකක්ද economics කියන්නේ. පොඩි දේවල් micro macro incentive එකක් තියෙන්න ඕනේ. මේ වගේ පොඩි දේවල්. ඒක හරියම important ඔය වැඩේ කරන්න. මම හොඳට මට observe වෙලා තියෙන දෙයක් තමයි ගොඩක් හොඳ business කරන කට්ටිය අපි advocate එකත් එක්ක තියෙන conversations වලදී අපි කරන research වලදී ඒගොල්ලන්ට මාර sense එකක් තියෙන economics ගැන. ඒ කියන්නේ ඒගොල්ලෝ නිතරම කල්පනා කරනවා inflation එක මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඒ කියන්නේ macro economic ආණ්ඩුව වැඩිපුර වියදම් කරනවා නම් ඒගොල්ලන්ට දුර පේනවා මේ වියදම් කරනවා කියලා කියන්නේ ඊළඟ වටේදී මට tax එකක් එනවා කියන එක එයාට කලින්ම sense එනවා මොකද අර economics ටිකක් දන්න නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව වගේ රටවල් වල අපේ economics උයි maths උයි science උයි කියලා හිතන්නේ මේ පැති දෙකක් කියලා. ඒ කියන්නේ maths වල විරුද්ධ වචනේ තමයි economics වගේ තමයි තියෙන්නේ. නැත්නම් කලාවේ විරුද්ධ වචනේ විද්‍යාව වගේ තමයි අපිට උගන්වලා තියෙන්නේ. මම දන්නේ මම ඉගෙන ගත්ත ගානේ මම දන්නේ දැන් ඒක මේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ඒවයි වෙනස් වෙලාද කියලා. හැබැයි ඒත් ඇත්තටම කතාව මේ ඔක්කොම ටික අපිට ඕනේ. අපි දැන් මේ ලෝකේ අවබෝධ කරගන්න විදියෙන් ඉන්නේ. ඒකෙන් තමයි බිස්නස් එකක් මොනවා හරි කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා අර වෙබ්සයිට් එක ඉම්පෝටන්ට්. එතකොට පොත් තියෙනවා මං හිතන්නේ ගොඩක් පටන් ගන්න. ඒ වගේ දේවල් ඉම්පෝටන්ට්. ඊට අමතරව දැන් මම හිතන්නේ අද සෝෂල් මීඩියා වල ගොඩක් පොඩ්කාස්ට් එක දේවල් තියෙනවා මේ ඔය ගැන සාමාන්‍යයෙන් ඉගෙන ගන්න. ඒක මම හිතන්නේ ඒක Tamanටමත් යුනික්. මොකද ගොඩක් වෙලාවට දැන් අපි සල්ලි හම්බ කරනවා, සල්ලි හොඳට ඉන්වෙස්ට් කරනවා කියලාම සමහරලාට එහෙම්ම කරන්න බෑ. සමහරට අපි කැමති මොනවා හරි දෙයක් බලන ගමන් ඒ වගේ තමයි මේ වැඩේ වෙන්නේ. ගොඩක් අය පේචෙක් එක ටු පේචෙක් ජීවත් වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ සැලරි එක ඉවර වෙද්දී ඊළඟ එක වෙනකම්ම ඉන්නවා. එතකොට සමහර සැලරි ඇඩ්වාන්ස් එකක් ගන්නවා ඒක ගෙවන්න ඊළඟකින් ගෙවනවා. ඉතින් මේක අර සයිකල් එකක් වගේ.
මේකෙන් එලියට එන්නේ කොහොමද? ඒ වගේ තැනක ඉන්න කෙනෙක් මේක බලනවා. ඔව් ඒක එළියට එන එක අමාරු වෙන්නේ අර මුලින්ම අර අපි ෆන්ඩමෙන්ටල් එක වරද්දාගත්තට පස්සේ. ඒ කියන්නේ අපි පේචෙක් ටු පේචෙක් ඉන්නේ අපි ඇසට් සල්ලි අපේ ඉන්කම් එක හැමතිස්සෙම එක්ස්පෙන්ඩිචර් එකට තමයි යන්නේ. ඒ වගේම අපිට අර සල්ලි පැටව ගහන වෙන සෝස් එකක් නැහැ. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් නැහැ. ඒ කියන්නේ සල්ලි හැමතිස්සෙම නිතරම මම වෙනුවෙන් වෙන කවුරු හරි සල්ලි හම්බ කරනවා නම් එතකොට මට සල්ලි හම්බ කරගන්න තියෙන chance එක වැඩි. අර මම කාර් එකේ උදාහරණයක් ගත්තොත් එහෙම හරි එක කාර් එකක් තව කවුරු හරි දුවනවා, තව කාර් එකක් තව කවුරු හරි දුවනවා. එතකොට මම මුකුත් නොකර කාස් දෙකක් දුවනවා. ඒකේ ස්පිල් ඕවර් එකක් මම මුකුත් නොකරනවා. එතකොට අර මුකුත් නොකරන වෙලාවේ මගේ ස්කිල් එක මට තව මොනවට හරි දාන්න පුළුවන්. එතකොට සල්ලි හම්බ කරන කට්ටිය ගොඩක් කරන්නේ අර වගේ, ඒ කියන්නේ තමන් වෙනුවෙන් සල්ලි හම්බ කරන ඒක ඇවිල්ලා සමහර විට මිනිස්සු කියලා. මිනිස්සු විතරක්ම නෙමෙයි. සමහරවල්ලාට ටූල්ස් වෙන්න පුළුවන්. සමහරවල්ලාට සල්ලි හම්බ කරන සල්ලි වෙන්න පුළුවන්. සල්ලි හම්බ කරන ප්‍රොපර්ටිස් වෙන්න පුළුවන්. ස්ටොක් මාකට් එකේ එක්සැම්පල් එකක්. මොනවා හරි දෙයක් දානවා තමන් වෙනුවට වෙන කවුරු හරි තමන්ගේ එකෙන් සල්ලි හම්බ, ඒ කියන්නේ තමන්ට සල්ලි ගෙනල්ලා දෙනවා. ඒක සමහරවිට රොයල්ටි එකක් වෙන්න පුළුවන්. අපි මොනවා හරි හොඳ ප්‍රොඩක්ට් එකක් හදලා රොයල්ටි එකක් ගන්න පුළුවන්. මම මුකුත් කරන්න ඕනේ. මට ඔටෝමැටිකලි මුකුත් නොකර සල්ලි එනවා. ඉතින් කාට හරි ඔය පේචෙක් ටු පේචෙක් ජීවත් වෙන එකෙන් එළියට එන්න ඕන නම් මුලින්ම හොයාගන්න ඕනේ කොහොමද සල්ලි ඒ වගේ ඇසට් එකක් මොකද්ද මේකට සල්ලි එන්න කියලා. ඉතින් සමහරවිට මුලින්ම ඉතින් ඇසට් එකක් ගන්න කාටවත් එහෙම සල්ලි නැති වෙන්න පුළුවන් නේ. ඉඩමක් ගන්න හරි, රත්තරන් ගන්න හරි, මොනවා හරි බිස්නස් එක දාන්න හරි, ස්ටොක් මාකට් එකේ දාන්නනේ. එතකොට ඉතින් මුලින්ම පොඩි සර්ප්ලස් එකක් හදා ගන්න ඕනේ. කැපිටල් එක ඉස්සලා හදා ගන්න. කැපිටල් එකක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් සමහරලාට කැපිටල් එකක් එහෙම හදා ගන්නම, ඒ කියන්නේ කැපිටල් එකක් නැත්නම් ඉතින් අපිට කැපිටල් එකක් ලෝන් එකක් විදිහට හරි ගන්න පුළුවන් නේ. හැබැයි ඉතින් අපේ ඉන්වෙස්ට්මන්ට් එක සොලිඩ් වෙන්න ඕනේ. ලෝන් එක අරගෙන අපි දාන එක රිටර්න් එක වැඩි වෙන්න ඕනේ. ලෝන් එකේ ඉන්ස්ටෝල්මන්ට් එකත් ගෙවලා ඉතුරු එක්ස්පෙන්ඩිචර් ටිකත් කවර් වෙන්න. ඉතින් එක එක ක්‍රම තියෙනවා. මම හිතන්නේ අද කාලේ එහෙම හොයන්න පුළුවන් ඒවා සෑහෙන ක්‍රම ගොඩක් තියෙනවා. කොන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන්, ඔන්ලයින් වලින් ටීචින් දේවල් කරන්න පුළුවන්. දැන් කොටින්ම සාමාන්‍යයෙන් අර Airbnb අරවයි මේවයි දැන් නැටුම් පෙන්නලා සල්ලි හම්බ කරනවා. අනිත් ඒවා ගොඩක් ඩොලර් රෙවෙනියුස් විදියට එන්නේ. ඉතින් ඒක නිසා එහෙම කෙනෙක්ට සර්ප්ලස් එක ක්‍රියේට් කරගන්න ඕනේ නම් අද කාලේ එහෙම ඔප්ෂන්ස් ප්‍රමාණයටත් වඩා තියෙනවා. ඒක හැබැයි අර ෆ්‍රේම්වර්ක් එක වෙනකොට ඒක ඉතින් තමන්ට ඩිපෙන්ඩන්ට්. ඒක තමන්ගේ හැටියට ක්‍රමයක් හොයාගන්න. මොකක් හරි හැබැයි ස්ට්‍රක්චර් එක වෙන්න ඕන. මගේ ඉන්කම් එකට වඩා පොඩි සර්ප්ලස් එකක් එන්න ඕනේ. ඒ එන එක වියදම් කරන්න හරි එහෙම නෙමෙයි. ඒ එන එක මොකක් හරි දාන්න ඕන. තව කොහේ හරි සල්ලි ඒකෙන් ජෙනරේට් වෙන. ඒ සර්ප්ලස් එකත් අරගත්තට පස්සේ එහෙම මල්ටිප්ලයි කර ගිහිල්ලා තමයි මේ සෙල්ලම කරකව ගන්න ඕනේ. අද ජෙනෙක්ස් ජෙනරේෂන් එක අපි කියනවා. ඔයා දකින්න විදිහ කරන ලොකුම ෆයිනෑන්ෂල් මිස්ටේක්ස් මොනවාද? මූල්‍යම වශයෙන් කරන වැරදි මොනවාද? ඊළ අලුත් ජෙනරේෂන්. ඔව් මේක නම් කියලා බැනුම් ගන්නත් වෙයිද දන්නේ. මුලින්ම ගොඩක් කට්ටිය කරන වැරදක් තමයි වාහනයක් ගන්න එකයි, ගයක් ගන්න එකයි, ලොකු වෙඩින් එකක් ගන්න එකයි. මම ඒ තුනම හොඳයි. ඒකෙන් කන්සම්ප්ෂන් හොඳට ඩ්‍රයිව් වෙනවා ඉකොනොමි එකේ. මම කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් හොඳම උදාහරණේ වාහනයක් ගන්න එක. ගොඩක් කට්ටිය කරිය එකේ මැද්දට යද්දිම වාහන එකේ තේරුම වාහනයක් ගන්න එපා කියන එක නෙමෙයි. අපි ඇවිල්ලා කරිය එක පොඩ්ඩක් සෙටල් වෙද්දිම එක්ක කම්පැනි එකෙන් වෙහිකල් අලවන්ස් එකක් දෙනවා. එහෙම නැත්නම් සැලරි එක යම් කිසි ප්‍රමාණයකට ආවට පස්සේ අපි වාහනයක් ගන්නවා. දැන් වාහනයක් ගත්තාම මොකද්ද වෙන්නේ? ලංකාවේ වාහනයකට ගහනවා වාහනේ වටිනාකම වගේ 3 ගුණයක ටැක්ස් එකක්. හෝ 4 ගුණයක්. ඒ කියන්නේ ඇත්තටම ඩොලර් 20000ක් වටින ඩොලර් 20000ක් වටින නම් වාහනේ නිකමට හිතුවොත් එහෙම ඕක ඔයා ගනිද්දි ඩොලර් 60000ක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි තනි වාහනයක් ගන්නවා කියලා කියන්නේ වාහන 3ක් ගෙදර අරන් එනවා කියන එක. right. වාහන 3ක් අරන් ගත්තට ගෙදර අරන් එන්න දෙන එක වාහනය. එතකොට අපි අමතක කරන්න හොඳ නෑ අපි හැමතිස්සෙම මොනවා හරි දෙයක් කරනවා කියලා කියන්නේ තව මොනවා හරි දෙයක් නොකරනවා කියන එක. දැන් මම මෙතන මේ පොඩ්කාස්ට් එක කරනවා කියලා කියන්නේ මම තව මොකක් හරි දෙයක් නොකරනවා. එතකොට මම වාහන 3ක සල්ලි තනි වාහනයට දානවා කියලා කියන්නේ අර ඉතුරු කරන්න තියෙන දේවල් තව මොනවා හරි තව වාහන 3ක සල්ලි තමයි මම කැප කරන්නේ. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ මගේ ප්‍රොෆෙෂනල් এডুকেෂන් එක. එහෙම නැත්නම් මොනවා හරි දෙයක් තව මොනවා හරි ඉන්වෙස්ට් කරන්න තියෙන ඔපචුනිටි එකක් අර සර්ප්ලස් එක yes. මොනවා හරි එකක් තමයි නැති කරන්නේ. එතකොට අර ගොඩක් වෙන්නේ අනිත් එකේ වාහනේ ගත්තට පස්සේ ඒක කෑෂ් ඉන්ෆ්ලෝ එකක් විදිහට නෙමෙයි ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදිහට. එතකොට දැන් මෙතන අපි කියන අර ඩබල් වැමි නෙමෙයි ට්‍රිපල් වැමි එක. එකක් වාහනයකට සල්ලි දාලා වාහන 3ක සල්ලි.
ඊට පස්සේ ඒ වාහන තුන ගන්නෙත් ෆිනෑන්ස් එකක් හරි ලීසින් එකක් හරි දාලානේ. ඒකට තියෙනවා තව 14%ක පොලියක්. එතකොට ඔයා වාහන තුනක සල්ලි වලට තව අමතර 14%ක් 15ක් ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. ඊට පස්සේ ඔයාක ඉන්ෂුවර් ගන්නවා. ඉන්ෂුවර් කරන්නේත් වාහනයක සල්ලි නෙමෙයි වාහන තුනක මාකට් රේට් එකට ඉන්ෂුවර් කරන්නේ මාකට් ප්‍රයිස් එකකටනේ. එතකොට වාහන තුනක ඉන්ෂුරන්ස් එකකුත් ඔයා ගෙවනවා. එතකොට හිතන්නකෝ කෑෂ් අවුට්ෆ්ලෝ එක. එතකොට අර ගොඩක් කට්ටිය අර තමන්ට ස්ටොක් මාකට් එකේ හරි අර නැත්නම් අර රුපියල් ටික අන්නාරේ මල්ටිප්ලයි වෙන සෝස් එකක් තමයි වාහනයකට තද කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඉතින් වාහනේ ෆිනෑන්ස් එක ගෙවාගෙන ඔහොම යද්දී අවුරුදු 5ක් යනවා. එතකොට අර ප්‍රොෆෙෂනල් කරියර් එකේ තමන්ගේ ඒ ගන්න පුළුවන් ලෙග් එක පල්ලෙහාට යනවා. ඒ කියන්නේ දැන් තරුණ කාලේනේ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරලා සර්ප්ලස් එක හදාගෙන ගන්න පුළුවන්. එතකොට ඒ කාලේ වාහනේ පළවෙනි කාලේ පොඩ්ඩක් කික් එකකුත් එනවා. වාහනේ යන්නේ එම එනවා. අනිත් එක ඉතින් ආවට පස්සේ වියදුනුත් වැඩි වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ අනික් කට්ටිය කියලා කියන්නේ Tamanට අර එජ් එක ගන්න පුළුවන් කාලේ අමාරුයි. ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ ඉතින් කමිට්මන්ට්ස් වැඩි වෙනවා. එතකොට අර ප්‍රොෆෙෂනලි දේවල් ඉගෙන ගන්න තියෙන වෙලාව, කැප කරන්න තියෙන වෙලාව ටිකක් අමාරු වෙනවා. ඕක තමයි පළවෙනි මිස්ටේක් එක. දෙවෙනි එක තමයි ගෙයක් හදන්න යන එක. ඒකේ තේරුම ගෙයක් හදන්න එපා කියන එක නෙමෙයි. ඒකේ තේරුම තමයි මම කියනවා දිග වැඩිද? නෑ මේ ගෙදරටත් එහෙමයි. ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක ලෝකේ කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එකට වඩා 140ක් විතර වැඩි. ඒ කියන්නේ ගෙයක් හදනවා කියලා කියන්නේ අප්‍රොක්සිමේට්ලි ගෙවල් එකමාරක් හදනවා. ඒතොර මතක් කරන්න එපා. ගෙයක් හදන්නත් හවුසින් ලෝන් එකක් ගන්නවා. ඒකටත් පොලිය ගෙවනවා 12ක් 14ක්. එතකොට ගෙවල් තනි ගෙයක් හදනවා ගෙවල් එකමාරක සල්ලි ගෙවලා. ඒකට තව පොලිය ගෙවනවා තව 12ක්. ඒතොර ඒකත් එතනටත් සල්ලි හිර වෙනවා. එතකොට ගේ වාහනයට හිර වුණාට පස්සේ සමහරවිට වෙඩින් එකටත් තව මොනවා හරි සල්ලි රෝල් කරගත්තට පස්සේ අර සර්ප්ලස් එක තමයි හිර වෙන්නේ. ඒක තමයි ওই වෙන තැනකට වේදම් කරන්න පුළුවන් මුදලක් තමයි මෙතෙන්ට යට කරන්නේ. හරියට. ඒක හරියට ඇවිල්ලා ජෝ අපි එළවලු ගන්න රුපියල් 1000ක් වෙන් කරාට පස්සේ මං කැරට් ගන්න ගියාම කැරට් වල වෙනද ප්‍රයිස් එකට වඩා ප්‍රයිස් එක 3 ගුණයක් වැඩි නම් මං කැරට් කන්න ඕන නම් මං කැරට් ගත්තොත් එහෙම අර 1000න් මං කැරට් වැඩිපුර ගත්තොත් එහෙම ඒකේ අනිත් තේරුම තමයි එක්ක මට බෝංචි ගන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට බණ්ඩක්ක ගන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට වට්ටක්ක ගන්න වෙන්නේ නැහැ. මොකක් හරි එකක් කොම්ප්‍රොමයිස් කරන්න වෙනවනේ. ඒ වගේම තමයි වැඩිපුර සල්ලි වාහනයකට යෙදුවොත් එහෙම තව මොකක් හරි අපි දැනුවත් හෝ නොදැනුවත් තව එකක් කොම්ප්‍රොමයිස් වෙන එක වෙනම. ඒක තමයි ගොඩක් බැංකර්ස්ලා මම මේ බැංකු කට්ටියට එහෙම වරදක් කියනව නෙමෙයි. ගොඩක් කට්ටිය බැංක් එක ජොබ් එකකට යන්නේ ඒකේ ෆැසිලිටිස් වැඩි. ඇයි අඩු ඉන්ට්‍රස්ට් එකට ගයක් ගන්න හවුසින් ලෝන් එකක් ගන්න පුළුවන්, වෙහිකල් ලෝන් එකක් ගන්න පුළුවන්. හැබැයි හදිසියෙ හරි හිතනකො බැංක් එකෙන් රිසයින් වෙලා වෙන ජොබ් එකකට ආවා කියලා. එතකොට ඉන්ට්‍රස්ට් රේට්ස් ඔක්කොම බැංක් එකේ මාරු කරනවා. දැන් ගොඩක් බැංකර්ස් වල වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි ජොබ් එක මාරු කරගන්න අමාරුයි. මොකද අර කමිට්මන්ට්ස් වැඩි. අරක ගෙවන්න බෑ. අනිත් එක අර කිව්වා වගේ ගොඩක් අර ගත්තු ලෝන් එකෙන් ගත්තු සල්ලිත් දාලා තියෙන්නේ කියන්නේ නැවත සල්ලි පැටව ගහන තැනක නෙමෙයි. කෑෂ් අවුට්ෆ්ලෝ එක. ගයක් ගත්තත් ඒකට කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විතරයි මේන්ලි වෙන්නේ. ඉතින් ඕක තමයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ. ඒකයි ඇඩ්වොකාට් ආවේදී අපි අර ගොඩක් කියන්නේ cost of construction අඩු කරන්න, වාහන වලට මෙහෙම බදු ගහන්න එපා. ඒකෙන් middle class එක තැලෙනවා එහෙම කියලා. දැන් මම දැක්ක කවුද Facebook එකේ ගණන් හදලත් දාලා තියෙනවා. අපිත් ඒ calculation එක කරා. මගෙත් ඕස්ට්‍රේලියාවෙන් යාළුන්ට කතා කරලා ලංකාවේ වාහනයක් ගන්න price එකෙන් භාගයක්, ඒ කියන්නේ ඒක ඩොලර් වැලියු එක අරගෙන ඒකෙන් භාගයක් අරගත්තොත් එහෙම ඔයාට වීසා අරගෙන ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා අවුරුද්දක් ජීවත් වෙලා ඒ වගේම ඒ රේන්ජ් එකේම වාහනයකුත් අරගෙන අවුරුද්දක් මුකුත් නොකර ඉන්න පුළුවන්. එතකොට අර ඒක තමයි ලංකාවේ කට්ටියට පොඩි ඉන්සෙන්ටිව් එකක් එන්නේ. බැලුවට පස්සේ මේ වගේ දෙයක්, ඒ කියන්නේ ලංකාවේ ඉන්නට වඩා පිටරට යන එක හොඳයි වගේ කියලා හිතෙන්න පටන් ගන්නෙ ඒකත් එක්කදී. ඒක නිසා තමයි ඒක ආණ්ඩුවේ පොලිසිස් පැත්ත. නමුත් ගොඩක් කට්ටිය පොලිසි එක ගැන සහ තමන්ගේ එක්ස්පෙන්ඩිචර් එක ගැන දන්නේ නැති නිසා අර පොඩ්ඩක් දවල් වරුවෙත් වලේ වැටෙනවා. රයිට්. මගේ මාසික ආදායම අපි හිතමු මෙච්චර ගාණක්. රයිට්. ඒක කොහොමද මං කඩන්නේ? ඉතුරු කරන්න ඕන කොච්චරද? ආයෝජනය කරන්න ඕන කොච්චරද? වියදම් වලට කොහොමද ඔක සාමාන්‍යයෙන් කඩාගෙන එහෙම ඕනේද? බජට් කරන්න ඕනද නැත්නම් ඇවිල්ලා කැමති ගාණක් වියදම් කළ ඉතුරු වෙන ටිකෙන් ගොඩක් අපි දන්නවා අලු ජෙනරේෂන් එකට මේක හරියටම අයිඩියා එකක් නැහැ. දනනත් කියන විදිහට කොහොමද මගේ ඔය තුන අතර කඩාගන්නේ? ඒක ජෝ එක එක්කෙනා එක එක විදිහට කරනවා. ඕක දැන් අර බුද්ධ ආගමෙත් මං කියවලා තියෙනවා එක එක විදිහට මේ ඕක බෙදන්න ඕනේ එහෙම කියලා තියෙනවා. ආයෝජනයට කොච්චරද, වියදමට කොච්චරද, හදිස්සියකට පාවිච්චිට කොහොමද කියලා. ඒකේ ඉතින් තමන්ගේ
ක්‍රමයට අනුව තමන්ගේ ඉන්කම් එක අනුවත් එක තීරණය කාට හරි ඉන්කම් එක සැලකිය යුතු ප්‍රමාණයක් හම්බ වෙනවා නම් එයාට ඉන්වෙස්ට් කරන්න හරි එහෙම දෙයකට කරන්න පුළුවන් ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඉතින් මගේ නම් රෙකමෙන්ඩේෂන් එක තුනෙන් එකක්වත් තමන් සිග්නිෆිකන්ට් කැපිටල් එකක් ජෙනරේට් කරගන්නකම් තුනෙන් එකක්වත් තියාගන්න. එහෙම නැත්තම් කරන්න පුළුවන් දේ තමයි තමන් ජොබ්ස් දෙකක් නැත්තම් ඉන්කම් සෝසස් දෙකක් තියෙන්න ඕනේ. එක ඉන්කම් සෝස් එකකින් මේන්ලි තමන්ගේ එක්ස්පෙන්ඩිචර් කවර් කරගෙන ඊළඟ අනිත් ඉන්කම් සෝස් එක සේවිං එකක් විදියට නැත්නම් සේවිං එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට සේවිං කියලා කිව්ව ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට තියාගන්න. මම මෙහෙම වුත් ඉන්කම් එක කොච්චර අඩු වුණත් කොච්චර ටයිට් වුණත් කීයක් හරි ඉන්වෙස්ට් කරන්න අයින් කරන්න ඕනේද? අනිවාර්යෙන් ඔව්. තමන්ට ඒ ට්‍රැප් එකෙන් එන්න ඕන. ඒ කියන්නේ තමන් අර පවර්ටි ලයින් එකෙන් පල්ලෙහා ඉන්නව නම් ওই වැඩේ කරන්න බෑ. නමුත් සාමාන්‍ය මම හිතන්නේ ඔයාගේ ඔඩියන්ස් එකත් එක්ක ගත්තට පස්සේ සාමාන්‍ය මිඩල් ක්ලාස් එකේ ඉන්න කෙනෙක් එහෙම නැත්නම් ඒ ඇම්බිෂන් එක තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ දෙයකට අනිවාර්යයෙන්ම කීයක් හරි දානවනේ. මොකද ඒක ඇවිල්ලා ජෝ සමහර වෙලාවට මුදලට වඩා ඉස් ද ඩිසිප්ලින්. right. ඒ කියන්නේ කන්සිස්ටන්සි කියනවනේ නෑ මම මේක තියනවා කිව්වට පස්සේ එතකොට තමයි කොමර් එක්ස්පෙන්ස් එක හදා ගන්න. එතකොට තමයි බෑක් එන්ඩ් එකේ ඉතුරු ටික වෙන්නේ. එහෙම නැත්නම් අර අයියෝ මේක අඩුයි කියලා මේක අනික් කරාට පස්සේ කොහොමත් එක්ස්පෙන්ඩිචර්ස් ටික හැදෙනවා තමන්ගේ සල්ලි ටික වියදම් ඉන්න ඕනේ දිරනවා. එතකොට තමයි අර තමන්ගේ මුලින්ම එකනේ කියන්නේ තමන්ගේ පළවෙනි එක්ස්පෙන්ඩිචර් එක ඉන්වෙස්ට්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක කරගන්න කියලා. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකට දාන ගාන දාලා තමයි ඉතුරු ඔක්කොම මගේ වියදම් ටික බලාගන්නේ. එතකොට ඒක ප්‍රයිමරි එක්ස්පෙන්ඩිචර් එක කරගන්න එක ඉම්පෝර්ටන්ට්. Not because rather the money, it's the discipline. Right. අපිට පොඩි කාලේ ඉඳන් කියන දෙයක් තමයි ණය ගන්න එපා, ඩෙට් ගන්න එපා. ඩෙට් කියන දේ අපි බය කරලා තියෙනවා, right? loans ගන්න එපා. නමුත් අපි දන්නවා businesses සහ ගොඩක් අය දියුණු වෙලා තියෙන්නේ ණය බැංකුවේ සල්ලි පාවිච්චි කරලා තමයි. මේක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. අපේ අර ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොඩක් ණය ගන්නේ දැන් ලංකාවේ මැක්‍රෝ ඩේටා බැලුවාමත් ওই ප්‍රශ්නේ තියෙනවා. ණය ගන්නේ අර කිව්වාගේ එක්ස්පෙන්ඩිචර් වලට. වියදම් කරන්න. වාහනයක් ගන්න, වෙඩින් එකක් ගන්න, ගෙයක් හදන්න, ඔය වගේ දේවල් වලට තමයි ණය ගන්න. ඉතින් එහෙම ගත්තට පස්සේ ණය වලට බය වෙන එක සාධාරණයි. මොකද ඉතින් රෙවෙනියු එකක් ජෙනරේට් වෙන්නේ නැති තැනකට ණය ගත්තොත් එහෙම ඒක ලයබිලිටි එකක් වෙනවා. නමුත් ණය ගත්තට මම අර කිව්වාගේ කායක කැබ් සර්විස් එකකට දාන්න නම් ණය ගන්නේ which is an investment. එතකොට අනිත් එකේ රිස්ක් එකත් අපි ෂෙයා කරනවානේ. Yes. වාහනේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මගේ සල්ලි නෙමෙයි මම ගත්තු ණය. ඒක තමයි ගොඩක් අපි දැන් ඔය වෙන්චර් කැපිටලිස්ට් හරි ස්ටාර්ට්අප් කරන කට්ටිය ආවට පස්සේ ඒකනේ ඉතින් මේ මිනිස්සයාටම සම්පූර්ණ සල්ලි දාන්න නැතුව වෙන කට්ටියකින් මේක ගන්නෙ. මොකද එතකොට රිස්ක් එක ෂෙයා වෙනවා. අනිත් පැත්තෙන් ඒ ඇවිල්ලා ඩෙට් වලින් අපි මේක ෆයිනෑන්ස් කරගන්න ගත්තොත් එහෙම. එතකොට ඒක එක ක්‍රමයක්. ඉතින් ඒක නිසා ඩෙට් වලට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඩෙට් අරගෙන ඒක රෙවෙනියු එකක් ජෙනරේට් වෙන එකක දැමීම අනිවාර්යයෙන් ඩෙට් ගන්න ඕනේ. ඉතින් ඒකේ තේරුම සමහර කට්ටිය ඉතින් දැන් ලොකු දැන් ගෙයක් වගේ හදද්දී අපිට කවදාවත් සල්ලි ඉතුරු කරලා ඒ ගේ කරන්න බෑ. එතකොට අර මම කලින් කියපු ලොජික් එක අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. අපි ණය ගන්නවා. ණය ගන්නේ ගෙදර හදන්න. හැබැයි එතකොට මම ණය ගත්තට පස්සේ මගේ ණය වාරිකයක් එනවනේ ඉන්ස්ටෝල්මන්ට් එකක් වෙනනේ මාසෙකට. ඒ ඉන්ස්ටෝල්මන්ට් එක කවර් වෙන්න මට වෙන රෙවෙනියු එකක් කොහෙන් හරි තියෙන්න ඕන. හිතන්නකෝ වාහනේ හයර් කරලා කියලා. එතකොට ඇත්තටම මගේ ඩෙට් එක ගෙවන්නේ මම නෙමෙයි. මගේ මේ දුවන්න දාලා තියෙන වාහනේ හරි ස්ටොක් මාකට් එකකින් එන ගාන හරි වෙන මොනවා හරි එකක්. එතකොට මගේ ඩෙට් එක ගත්තට ඇත්තට මේක මගේ නමට ඩෙට් එක තිබුණාට මේකේ පේ කරන්නේ වෙන කවුරු හරි. එතකොට අන්න මට අෆෝඩ් කරන්න පුළුවන් ලස්සන ගයක්. ඒ නිසා ඒ විදිහට තමයි යකෝ හිතනවා. නමුත් ණය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. හරි විදිහට පාවිච්චි කරනවා. දැන් ලංකාවට අප්සෙට් ගියෙත් ඒකනේ. අපිත් ණය ගාරගෙන දැම්මේ ඉන්කම් එකක් ජෙනරේට් වෙන්නේ නැති තැනක. ඕක ඇල්බර්ට් අයින්ස්ටයින් ලස්සනට කියලා තියෙනවා. මොකද ඔය ණයේ තියෙන ප්‍රධානම කෑල්ල තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක. වැල් පොලිය කියලා කියන්නේ. මම නෙවෙයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා දෙනවා මේ ලෝකේ තියෙන හොඳම ඉන්වෙන්ෂන් එක තමයිලු කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක. ගෙවන එක හැමදාම ගෙවනවා, හම්බ කරන එක හැමදාම හම්බ කරගන්නවා කියලා. ඉතින් ඒක නිසා ඒක ලංකාවට උනේ ඇත්තටම අපි සම්පූර්ණයෙන් ගෙවන පැත්තේ හිටියේ. නමුත් උඩට එන්න ඕනේ නම් අපිට කරන්න පුළුවන් දේ තමයි අර ඩෙට් එකට බය වෙන්න එපා. හැබැයි මේක මැනේජ් වෙන විදිහට වෙන කොහේ හරි ඉන්කම් සෝස් එකක් තියාගන්න එක තමයි ඉම්පෝර්ටන්ට් දේ. ඉන්වෙස්ටිං කියන එක ඉම්පෝර්ටන්ට් කියලා දැන් අපි මේ කතාවම බලන්නට තේරෙනවා. අද වෙනකන් මම ඉන්වෙස්ට් කරලා නැත්තම් මං කරන්නේ මගේ සැලරි එක වියදම් කරලා මම මේක බලලා කියලා මම දැන් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න ඕනේ.
කොතනින්ද පටන් ගන්න මොනවද කරන්න ඕනේ? මෙතනදි පටන් ගන්න තැනට කලින් මම පොඩි අර කියන්නේ කෝෂන්ස් කිහිපයක් දෙන්න කැමතියි. ගොඩක් කට්ටියට පොඩි ඇස්පිරේෂන් එකක් එනවා මං හරි දැන් මේක හංගිදලා හරි කොහොම හරි ඉන්වෙස්ට් කරමු කියලා ෆුල් කික් එකක් ඇවිල්ලා මොනවට හරි දාන්න හදනවා. ඒ කියන්නේ දැන් ඉන්වෙස්ට් කරේ නැත්තම් මාර අපරාධයක් වෙන්න මගේ ජීවිතේ නවස් වෙනවා. ඉන්වෙස්ට් කරමු කියලා මොකක් හරි නොදන්න එකක දාලා ෆුල් ඇන ගන්නවා වැඩේ. කියන්නේ සමහරු ක්‍රිප්ටෝ වල දාන්න යනවා, සමහරු ස්ටොක් මාකට් එකේ දාන්න යනවා. කිසිම නොදන්න දෙයක දාන්න යන්න එපා සල්ලි. ඉන්වෙස්ට්මන්ට් එකේ පළවෙනිම ලොජික් එක තමයි මුලින් මේ ඉන්ඩස්ට්‍රි එක පොඩ්ඩක් මොකක් හරි දාන්න යන එක ස්ටඩි කරන්න. ස්ටඩි කරලා Tamanට පොඩි එනවනේ අර ඕන දෙයක් Taman කරද්දි Tamanට තේරෙනවනේ දැන් මට මේක පොඩ්ඩක් කරන්න පුළුවන් කියලා. ඒක නිකන් ලොකු දෙයක් නේ. පොඩි කාලේ අර එකතු කරන්න අඩු කරන්න දුන්නත් මුලින්ම නිතරම වරද්ද ගන්නවා. දසමස්ථාන ආරෝමේ වරද්ද ගන්නවා. ඊට ටිකක් දවස් ගියාම තේරෙනවා දැන් මට මේක නම් මොකක් දුන්නත් ෂේප් කරගන්න පුළුවන් කියලා Tamanට වෙනවා පොඩි අපි කියන්නේ ෆීලිං එකක් එනවා. හරි මට දැන් මේක තේරෙනවා. අන්න ඒ ගානකට හෝ ඒකට ආසන්න ලෙවල් එකට එනකන් නොදන්න දේවල් වල සල්ලි දාන්න යන්න එපා. ඉතින් ඔප්ෂන්ස් ඉදිරියට ගත්තොත් අර කිව්වා වගේ ස්ටොක් මාකට් එකේ දාන්න පුළුවන්. ලංකාව වගේ රටවල් වල ටිකක් ඔප්ෂන්ස් අඩුයි ඇත්තටම. එහෙම නැත්නම් බිස්නස් පාර්ට්නර්ෂිප්ස් වලට යන්න පුළුවන්. කවුරු හරි අපි කියන්නේ අර මේ ඩෙට් කැපිටල් නැතුව ඉක්විටි කැපිටල් විදියට. කවුරු හරි මොන හරි බිස්නස් එකක් යනවා නම් ඒකේ පාර්ට්නර්ෂිප් එකකට තමන්ගේ ස්කිල් එකක් එක්ක. ඒක තමයි අනිත් වැඩේ. දැන් බිස්නසස් කරනවා නම් ඩෙට් වලට වඩා සමහරට ඉක්විටි කැපිටල් හොඳ වෙන්නේ. ඒකත් එක්ක එනවා පොඩි නෝ හව් එකක්. දැන් ඔයාගේ බිස්නස් එකට මමත් ඉන්වෙස්ට් කරනවා නම් මම අරන් එනවා ඉකොනොමික්ස් නොලෙජ් එක. මගේ බිස්නස් එකට ඔයා අරන් එනවා නම් ඔයා සමහරට ඔයාගේ සෝෂල් මීඩියා ප්‍රසන්ස් එක හරි ඔයාගේ තියෙන වෙන නෝ හව් එකක් අරන් එනවා. එතකොට ඇවිල්ලා මෙතන පොඩි වින් වින් කොම්බිනේෂන් එකක් එනවා ඩෙට් වලට වඩා. ඉතින් ඒ වගේ දෙයක ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ප්‍රොපර්ටි වල සමහර කට්ටිය ඉන්වෙස්ට් කරනවා. සමහර කට්ටිය වාහන වගේ ඒවා ලංකාවේ ඇසට් ක්ලාස් එකක් වුණාට ඇත්ත ලෝකේ වාහන ඇසට් ක්ලාස් එකක් නෙමෙයි. නමුත් ඉතින් ඔය වගේ එක එක දේවල් වල තමන්ගේ රුචි අනුව මම හරිම කෝෂස් මේ කියන්නේ මොකද සමහරු එක එක නොදන්න දේවල් වල දානවා, සමහරු ක්‍රිප්ටෝ වල දානවා. ඉතින් හැබැයි ෂුවර් දන්න එකක මොනවා හරි ඉන්වෙස්ට් කරන්න ඒ ගැන යම්කිසි අධ්‍යයනයක් කරලා. එහෙම නැත්නම් අපි හිර වෙනවා නොදන්න දේවල් වල සල්ලි දාන්න ගත්තොත්. අද ස්ටොක් මාකට් එක ටිකක් පොපියුලර් වෙලා තියෙනවා මම දැන් ආපහු ගොඩක් ස්පෙෂලි යූත් එක අතරේ. ස්ටොක් මාකට් එක ගැන ඒක ලොකු ටොපික් එකක් වෙන්න පුළුවන්. බ්‍රීෆ්ලි ටිකක් හිතන විදියට මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් නේද? යූත් එකට කොහොමද පටන් ගන්න නිකන් පොඩි ගයිඩ්ලයින් එකක් දෙන්න ස්ටොක් මාකට් එක හොඳ ඉන්වෙස්ට්මන්ට් මෝඩ් එකක් පටන් ගන්න කෙනාට පොඩි ගාණක් දාලා හරි Tamanට පොඩ්ඩක් මේක අර අපි කියන්නේ පොඩි මේක ෆැමිලියර් වෙනකන් try කරලා බලන්න පුළුවන්. ඒකෙත් මම කියන්නේ ස්ටොක් මාකට් එකේ ගොඩක් කට්ටිය අර එක එක දේවල් වලට අහු වෙනවා නිකන් අර ට්‍රෙන්ඩ් එක බලලා සල්ලි දාන්න කියලා. එහෙම නැතුව ස්ටොක් මාකට් එකේ බොහොම ලොජිකල් විදියටනේ මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ. දැන් මම කලිනුත් කොහෙදී හරි කිව්වා උදාහරණයක් විදිහට අපි අයිස්ක්‍රීම් කම්පැනි එකකට ස්ටොක්ස් ගන්න යනවා නම් Tamanට පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එක ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අයිස්ක්‍රීම් කම්පැනි එක ප්‍රොෆිටබල් වෙන්නේ මොන වෙලාවටද කියලා. සේල් එක වැඩි වෙන්නේ. උදාහරණයක් විදිහට ග්‍රීෂ්ම කාලයක් වෙනවා නැත්නම් මේ වැඩිපුර රස්න කාලයක් වෙනවා නම් Tamanට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මේ කාලේ අයිස්ක්‍රීම් වැඩිපුර විකිනේ. එහෙම වුණොත් ඒකේ ප්‍රොෆිටබිලිටි එකට මොකද්ද වෙන්නේ? ඒතකොට ස්ටොක් මාකට් එකේ තියෙන ඒගොල්ලෝගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අරගෙන ඇනුවල් රිපෝට්ස් කියවලා මොකද්ද මේගොල්ලෝගේ යන ස්ට්‍රැටජි එක? මේගොල්ලෝ කාත් එක්ක හරි මර්ජ් කරන්න යනවද? මේගොල්ලෝන්ව තව කවුරුහරි බයි අවුට් කරන්න හදනවද? මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් ඉන්ෆර්මේෂන් අන්න ඉන්ෆර්මේෂන්ස් මත තමයි ඩිසිෂන් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් මොන හරි ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා අපි දන්නවා ලොකු AI ඩෙවලොප් අපි හිතමු දැන් කවුරු හරි එක්ස්පෝර්ටර් කෙනෙක් ඉන්නවා දැන් එයාගේ එක ස්ටොක් මාකට් එකේ ලිස්ට් වෙලා බලන්න ඕනේ මෙයා කොහෙටද එක්ස්පෝර්ට් කරන්නේ. මෙයා වැඩිපුර එක්ස්පෝර්ට් කරන්නේ ඇමරිකාවට. එහෙනම් Tamanට පොඩ්ඩක් මොලේ කල්පනා වෙනවා අම්මා දැන් අලුතෙන් ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ඇවිල්ලා දැන් හෙන ටැක්ස් එකක් ගහනවා. ටැක්ස් එක ගැහුවට පස්සේ මේකට ප්‍රශ්නයක් වෙයිද? ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. දැන් ඇමරිකාවල ලොකු ටැක්ස් එකක් ගහනවා. ඒ නිසා සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා අඩුවට සමහර වෙන රටවල් වල විකිනෙන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් ඒකේ සේල් එක වැඩි වෙයිද? එහෙම වුණොත් ඒකේ ප්‍රොෆිටබිලිටි එක වැඩි වෙයිද? ඒකේ මැනේජ්මන්ට් එක මාරුනවාද? අලුතෙන් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අලුත් CEO කෙනෙක් අපොයින්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ පොඩි ප්‍රොස්පෙක්ට් එකක් තියෙනවා අවුරුදු 4කින් 5කින් මේක ඒ වගේ රැෂනල් ඉන්ෆෝමේෂන් මත ඩිසිෂන්ස් ගත්තනම් Tamanට වරදින්න තියෙන chance එක අඩුයි. ඉතින් මම හිතන්නේ හොඳම දේ තමයි ඔය වගේ Taman ස්ටොක් මාකට් එකට පොඩි ගාණක් දාලා හරිම කැපිටල් එකක් තියෙනවා නම් එන්ටර් වෙලා ඔය වගේ Taman තෝරගත්තු දේවල් ගැන සමහර කම්පැනි සමහර කැටගරිස් සමහරු කැමති මොන හරි සෙක්ටර් එකක ඉන්වෙස්ට් කරන්න. සමහරු එනර්ජි වල සමහරු FMCG වල. ඒ වගේ කැටගරි එකක් ගැන යම්කිසි ප්‍රමාණයකට අවබෝධයක් ගන්න. ඊට පස්සේ පුළුවන් වැඩිපුර ටිකක් සෙල්ලම් කරන්න. ඉතින් ඒ විදියට හිතුවනම් මම හිතන්නේ අර ලොජිකලි මේක වෙන විදිය මං හිතන්නේ එතකොට පුළුවන් මේ වැඩේ හොඳ තැනකින් පටන් ගන්න.
ක්වික් මනි අපි දැකලා තියෙනවා දැන් ගොඩක් TikTok වල එහෙම දාලා තියෙනවා මං අද දවසේ මෙච්චර හම්බ කරා කියලා හම්බ කරපු ගාන වීඩියෝ එකක් හදලා දාලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක ක්‍රිප්ටෝ වෙන්න පුළුවන්. එක එක දේවල් වලින් ඉක්මනට සල්ලි හොයන ඒවා තියෙනවා. ඒක දැකලා සමහර අයට ප්‍රශ්න වලට වැටලා තිනවා. ක්‍රිප්ටෝ සහ ඒ වගේ දේවල් ගැන දනනාත්ගේ අයිඩියා එක මොකක්ද? මම හිතන්නේ අලුතෙන් ඒ කියන්නේ ඉක්මනට සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමත් අද ලෝකේ තියෙනවා. ඒකෙත් වැදගත් වෙන්නේ ඉතින් එහෙම chance එකක් තියෙනවා නම් කරන්න. හැබැයි ඔය දැන් ඔය ස්කෑම් වලට අහු වෙන්න යන්න එපා. ඒ කියන්නේ නිකන් කවගේ හරි මේක දන්නවත් නොදන්න දෙයක දාලා එහෙම එකපාර සල්ලි වැඩිපුර හම්බ වෙන දේවල් නෑ. ඉතින් ක්වික් මනි තියෙනවා. නමුත් ක්වික් මනි මම එච්චර කියන්නේ හැම එකකම ප්‍රොසෙස් එකක් තියෙනවනේ. ප්‍රොසෙස් එක අපිට කඩන්න බෑ. හැබැයි ලෝකයේ අද තියෙනවා ඉක්මනට සමහර වෙලාවට දැන් YouTube එකේ වුණත් සමහර වීඩියෝස් හොඳට වැඩ කරනවා, සමහර අය වැඩ කරන්නේ නැහැ. හොඳට වැඩ කරොත් හොඳයි. ඒ නිසා ක්වික් මනි හම්බුණා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ක්වික් මනි හම්බුණා කියලා අපේ ප්‍රොසෙස් එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ක්‍රිප්ටෝ වල හරි ඔය නොදන්න දේවල් වල පරිස්සමෙන් දාන්න. ඒ කියන්නේ ඒකන ස්ටඩි එකක් නැතුව ඒකට එච්චර ඉක්මනට සල්ලි හම්බ වෙන්න ලොජික් එකක් තිබ්බේ නැත්නම් ඒක සස්ටේනබල් වෙන්නේ නැහැ. අනිත් එක ඒකෙත් ඇවිල්ලා තියෙන්නේ අර ඩිසිප්ලින් එක. එහෙම නැත්නම් ඒකට දෙන කමිට්මන්ට් එක තමයි ඔතනදී වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අර එකපාරට දෙයක් හම්බුණා කියන එකෙන් ඒකෙන් අපි මේ ටිකක් එක්සයිට් වෙලා දේවල් කරන්න යන එක මම එච්චරම අනුමත කරන්නේ නැහැ. හැබැයි අලුතෙන් ලෝකේ ඉස්සරට තරම් දැන් අපේ මම දන්නේ අපේ පරම්පරාවට කලින් පරම්පරාවට විතරම ගැන මහන්සි වෙලා වැඩ කරලා අවුරුදු ගාණක් ගිහිල්ලා 60 70 තමයි යම් කිසි දෙයක්. දැන් ඉතින් ඊට වඩා ඉක්මනට තරුණ කට්ටියට තමන් හරි අලුත් අයිඩියා එකක් තියෙනවා නම් ඉනොවේටිව් අයිඩියා එකක් තියෙනවා නම් ඒක මොනටයිස් කරන්න ක්‍රම අද ලෝකේ තියෙන. ඒක නිසා අවුරුදු 40 50 60 70 වෙනකන් ඉන්න ඕනේ නැහැ සල්ලි තියෙන කෙනෙක් වෙන්න. ඒක නිසා එහෙම සල්ලි හොඳ අයිඩියා එකක් තියෙනවා ඒකට මුදලක් වටිනාකමක් නැති වෙයි කියලා එහෙම පසුගාමී වෙලා යන්න ඕනෙත් නැහැ. ඕන තරම් එහෙම ලංකාවෙම ඉන්නවනේ. ඉතින් එහෙම කරන්න පුළුවන් කට්ටිය. ඉතින් ඒක නිසා ඒ දෙක කල්පනාවෙන් හැබැයි Taman දැනගන්න ඕන මේක එන්නේ හරි ප්‍රොසෙස් එකේද එහෙම නැත්නම් මේ අපි අර සිංහලෙන් කියන්නේ වංගුවකින්ද මේක එන්නේ කියලා. වංගුවකින් එනවනම් ඕක සස්ටේනබල් නෑ. නමුත් ඕක හරි ප්‍රොසෙස් එකේ නම් එන්නේ මොකක් හරි බ්‍රේක් ත්‍රූ එකකින් නම් Taman අවුරුදු ගාණක් වැඩ කරලා මොනාර හිතලා මොකක් හරි හොඳ ප්‍රොඩක්ට් එකක් එලට එනවා. ආපු ගමන් එනවනම් ප්‍රශ්නයක් නෑ. try කරලා බලන්න. අපිට හැම්බෙලේම කියනවනේ සල්ලි ඉතුරු කරන්න කියලා. එතකොට අපි ඉතුරු කරලා කැපිටල් එකක් හදාගන්න. අද මාගාව අපි හිතමු ඉතුරු කරලා රුපියල් ලක්ෂයක් තියෙනවා. ඒක අවුරුදු දෙකකින් ඒකේ වටිනාකම ලක්ෂණෙම අපි ඒකට ඉන්ෆ්ලේෂන් කියලා කියනවා. රයිට්? කොහොමද ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ඔයාගේ තියෙන මේ කැපිටල් එක ආරක්ෂා කරගන්නේ? මොකද දැන් අද අපි එතකොට ඉතුරු කරලා වැඩක් නැද්ද? මොකද ඉස්සරහට තියෙන අගේ අඩු වෙනවනම් කොහොමද ඒක අපි inflation, how do you beat inflation? කොහොමද inflation එකත් එක්ක හැප්පෙන්නේ? ඔව්. ඒකට ඉතින් අර අපි ඉකොනොමික්ස් වල කියන රියල් ඉන්ට්‍රස්ට් රේට් එක බලන්න කියලා. කියන්නේ සාමාන්‍යයෙන් අපිට තේරෙනවා නම් ඉන්ෆ්ලේෂන් එක 4%යි කියලා මගේ ඉන්වෙස්ට්මන්ට් එකට අඩුම තරමේ 4%කට වඩා රිටර්න් එකක් එන්න ඕනනේ. එහෙම නැති වුණොත් එහෙම සල්ලි වල වටිනාකම අඩු වෙන එක තමයි වෙන්නේ. නමුත් ගොඩක් කට්ටියට ඉන්ෆ්ලේෂන් කියන එක තේරෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට එහෙම බලන්න ඒගොල්ලෝ කියනවා 100ට මෙච්චර පොලියක් හම්බ වෙනවා මෙච්චර පොලියක් හම්බ වෙනවා කියලා දානවා. නමුත් ඉන්ෆ්ලේෂන් එක වැඩි නම් එච්චර පොලියක් හම්බුණා කියලා තේරුමක් නැහැ. ඉතින් ඉන්ෆ්ලේෂන් එකකින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි අර ඉන්ෆ්ලේෂන් එකට වඩා rate of return එක වැඩි දෙයක සල්ලි පැටවු ගහන එකක සල්ලි දාලා තියෙන එක. ඉතින් ඒක නිසා තමයි ගොඩක් කට්ටිය ඔය ගෝල්ඩ් වල හරි ඉඩම් ඉතින් සමහර ඒ හැම එකේම ඉතින් තියෙනවා choices. ඒ කියන්නේ ඒකත් එක්ක මේ ඉඩමක දැම්මොත් එහෙම liquidity එක අඩුයි. ඉතින් gold වල දැම්මොත් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. නමුත් prices මාරු වෙනවා. ඉතින් ඒ වගේ එක එක කට්ටිය එක එක දේවල් වල සල්ලි දානවා. නමුත් අර සාමාන්‍යයෙන් interest මේ inflation එකට වඩා වැඩි return එකක් තියෙන එක තමයි දාන්න ඕනේ. අපේ ඉකොනොමික්ස් වලින් ගත්තොත් එහෙම එකතු කරගෙන දැන් බැංක් එකේ සේවිං එකේ දාගෙන තියාගන්න එක වැරදිද? වැරද්දක් නෑ. ඉන්වෙස්ට් කරන්නේ නෑ. හැබැයි මම ඒක තියන් ඉන්නවා. ඔව් ඒකේ හැබැයි ඉතින් අර ගොඩක් අපි කියන්නේ කොපි කොහොමද කියන්නේ ඒක. ඒක ඇවිල්ලා අර බොහොම සස්ටේනබල් හැම Tamanට පිම්මක් පැන ගන්න ඕන නම් කළ යුතු දෙයක් නෙවෙයි. නමුත් ඒක තීරණ වෙනවා සමහරවිට වයසත් එක්ක. දැන් තරුණ කාලේ සමහරලාට සේව් කරන් ඉන්න එක තීරුමක් නෑ. පාර්ට්නර්ෂිප් එකකට ගිහිල්ලා බිස්නස් එකක දාලා මොකද ඔයාට වෙලා තියෙනවා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ආයෙ පාරක් කම්බැක් එකක් ගන්න.
හැබැයි ඒවා අවුරුදු 70 දී අමාරුවෙන් හම්බ කරගත්තු සල්ලි ටිකක් නම් තියෙන්නේ. තව අවුරුදු 15ක් 20ක් නම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙලාවේදී අර රිස්ක් එක ගන්න මොකද අපේ වයසත් එක්ක අපි දන්නවා අපේ ෂාප්නස් එක යනවා. අපි සමහරවිට තොර දේවල් මේ දන්නේ නැහැ. අපේ ප්‍රයොරිටිස් වෙනස් වෙනවා. ඒතකොට ඒ වගේ වෙලාවක ඉතින් සේවිං එකක දාලා ඒකෙන් හම්බෙන ඉන්ට්‍රස්ට් එක මොකද ඒකට එච්චර තමන්ගේ සයිකල් එකේ ගිහිල්ලා වාහන අරන් ගෙවල් හදලා රට ලෝකේ වටේ ගිහිල්ලා ඒ සයිකල් එක ඉවර නම් තමන්ගේ ජීවිතේ එක්ස්පෙක්ටේෂන්ස් ඒ ඔක්කොම මැනේජ් කරගත්තා නම් ඒ වෙලාවේදී සේවිං එක කියන එක වෙනම කතන්දරයක්. නමුත් තරුණ කාලේදී සේවිං එකක් කියන එක වෙනස් කතන්දරයක්. ඉතින් සේවිං එක දැම්මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක කාලය අනුවත් අනිත් පැත්තෙන් තමන්ගේ එක්ස්පෙක්ටේෂන් එක මොකක්ද කියන එකත් අනුව තියෙනවා. ඉතින් සාමාන්‍ය සේවිං දැන් ලෝකේ ලංකාවේ තමයි ওই වගේ ඉන්ට්‍රස්ට් රේට් ටිකක් වැඩි. ලෝකේ හොඳට යන රටවල් වල ඔච්චර ඉන්ට්‍රස්ට් රේට් දෙන්නේ නැහැ. මොකද එතකොට මිනිස්සු වියදම් කරන්නේ නැහැ. නිකන් සල්ලි නවත්තලා තියෙනවනේ. එක තැනක පාක් කරලා තියෙනවනේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඒක එක්ස්පෙක්ටේෂන් එක අනුව වෙනස් වෙනවා. හැබැයි හොඳම දේ තමයි ඉතින් අර කිව්වා වගේ ඉන්ෆ්ලේෂන් එකට වඩා වැඩිපුර රිටර්න් එකක් හම්බ වෙන දේවල් වල ඔය සල්ලි ටික දාලා තියන්න. හැබැයි ඒක ඩයිවර්සිෆයි කරලා දාලා තියෙන එකත් හොඳයි. ඔක්කොම එකම දාන්න නැතුව, එකම සෙක්ටර් එකට දාන්න නැතුව, එකම ප්‍රොඩක්ට් එකට දාන්න නැතුව පොඩ්ඩක් ಜಾති ගොඩක දාලා තියෙන එක තමයි මම හිතන්නේ වඩා හොඳ. අද බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට ෆයිනෑන්ෂල් මිස්ටේක්ස් අවොයිඩ් කරන්න ඕනේ. මෙන්න මේ වැරදි කරන්න එපා ෆයිනෑන්ෂලි. මොනවාද ඒ වැරදි අවොයිඩ් කරන්න ඕනේ? ඔව් බිස්නස් එකක් දිනම් මූලික වශයෙන්ම ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි අපි කියන්නේ සාමාන්‍ය වෙන දේ තමයි ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ගැන හිතන්නේ නැතුව අපි කියන්නේ මුලින්ම ක්වික් මනි වලට යනවා ක්වොලිටි එක ගැන ඉෂුව කරන්නේ නැතුව. මොකද දන්නවනේ ඉතින් අද ලෝකේ කස්ටමර් තමයි කිං. ඒක නිසා ඒක නම්බර් 1. දෙවෙනි එක තමයි අර කිව්වා වගේ සමහරවල්ලාට කරන්න බැරි ෆයිනෑන්ෂල් කමිට්මන්ට්ස් දීලා ඕන්ට වඩා ඩෙට් වලින් මේක ෆයිනෑන්ස් කරගන්න හදනවා. මේක අපි කියන්නේ තමන්ට රීපේමන්ට් කැපැසිටි එක ගැන හිතන්නේ නැතුව. ඊට පස්සේ මාකට් එක ගැන අනිවාර්යයෙන්ම මාර අද ඉතින් ලෝකේ AI ලෝකේ අද තියෙන දේ හෙට වෙද්දි සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මාකට් ඉන්ෆර්මේෂන්ස් ගැන අවයානස් එක තියාගෙන ඉන්න එක හරිම ඉම්පෝර්ටන්ට්. අනිත් ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි සමහරලාට බිස්නස් එකක තමන් රෙක්රූට් කරද්දී අනිවාර්යයෙන්ම තමන්ට වඩා ස්මාර්ට් කට්ටියව තමයි රෙක්රූට් කරන්න ඕනේ. මොකද තමන්ගේ වීක්නස් එකට තමයි අනිත් එක්කෙනාව රෙක්රූට් කරන ගොඩක් කට්ටිය ඉන්සිකියුරිටිස් නිසා තමන්ට වඩා තමන්ගේ කමාන්ඩ් එක අහන කෙනෙක්ව රෙක්රූට් කරනවා. නමුත් ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ බිස්නස් එක ගොඩක් වෙලාවට එන්න පල්ලෙහාට යන එක. ඒ නිසා තමන්ගේ වීක්නසස් වලට රෙක්රූට් කරන එක සහ ටීම් එක හදාගන්න එක ඉම්පෝර්ටන්ට්. ෆයිනෑන්ෂලි ගත්තොත් නම් අනිවාර්යෙන් ඉන්ෆ්ලේෂන් එක ගැන සහ කරන්සි ඩිප්‍රීසියේෂන් එක ගැන හිතන්න ප්‍රොඩක්ට්ස් ප්‍රයිස් කරද්දී. මොකද ඉන්පුට් ඒවා සමහරලාට ලෝකේ දැන් එකම දෙයක් එකම රටක හදන්න විදියක් නැහැනේ. ඉම්පෝර්ට් කරන්න වෙනවා. තමන් ඉම්පෝර්ට් නොකරත් තමන්ගේ සප්ලයි ඉම්පෝර්ට් කරනවා. තමන් එක්ස්පෝර්ට් නොකරත් තමන්ගේ සප්ලයර් සමහරලාට තමන් ප්‍රොඩක්ට් එක වෙන කොහෙට හරි යවන්න try කරනවා. එතකොට ඒ ලෝකේ වෙන වෙනස් වීම ගැන අනිවාර්යෙන් අවබෝධයෙන් ඉන්න. ඒක නිසා ඉස්සර වගේ නිකම්ම තමන්ගේ ප්‍රොඩක්ට් කැටගරි එක ගැන විතරක් දැනගෙන බෑ. තමන්ට තේරුම් ගන්න ඕන ගොඩක් කට්ටිය ඒව ගැන හිතන්නේ නැහැ. තමන්ගේ නිකන් අර නිදේ ඉන්න එක්කෙනා වගේ තමන්ගේ කැටගරි එක ගැන විතරක් සමහරලාට ફોකස් කරනවා. එහෙම බෑ. ලෝකේ තෙල් මිල වැඩි වෙද්දි අඩු වෙද්දි තමන්ට තේරෙන්න ඕනේ මේක මගේ ප්‍රයිසින් එකට කොහොමද බලපාන්නේ. තමන්ගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකට කොහොමද බලපාන්නේ. ඒකත් එක්ක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් මොන විදියටද. ඔය ගැන හිතන්නේ නැති එක තමයි මට හිතෙන්නේ බිස්නසස් පටන් ගන්නදී සමහරලාට ගොඩක් කෙනෙක් අමතක කරන පොඩි දේවල්. ඒ ගැන ටිකක් ඊට වඩා මැක්‍රෝ විදියට ටිකක් හිතන එක තමයි ඕනම බිස්නස් එකක් ටිකක් ස්කේල් අප් කරගන්න අපිට හිතන්න පුළුවන් හොඳ විදිය. බිස්නස් එකක් අපි හිතමු ස්ටාර්ට්අප් ෆේස් එකේ ඉන්නේ නැත්නම් ටික කාලයක් කරලා දිනවා. මේක සක්සස්ෆුල්ද කියලා අපි උඩ නිකන් සේල් එකේ නම් එක බලලා වැඩක් නැහැ. ෆයිනෑන්ෂල් මෙට්‍රික්ස් තියෙනවා. මේ දේවල් අනුව තමයි බලන්නේ බිස්නස් එක හරි පාත් එකේ යනවද කියලා. මොනවාද බිස්නස් ස්ටාර්ට්අප් ෆවුන්ඩර් කෙනෙක් බලන්න ඕන දේවල් ෆයිනෑන්ෂලි මොනවාද චෙක් ලිස්ට් එකක් විදිහට මෙන්න මේ දේවල් හරියට යනවා. ඒ මොනවාද මේ දේවල් බලන්න. මගේ එක්ස්පීරියන්ස් එක ජෝ මම ඉන්නේ ගොඩක් think tank space එකේ. නමුත් මම දන්න ටික කියන නමුත් මම හිතන්නේ මට වඩා හොඳට ස්ටාර්ට්අප්ස් කරපු කට්ටියගෙන් මීට වඩා හොඳ මේට්‍රික්ස් එකක් ගන්න පුළුවන් වෙයි. මම නම් මේන්ලි රෙකමන්ඩ් කරන්න බලන්න ස්කේලබිලිටි එක. කියන්නේ ස්කේලබිලිටි එක හරිම ඉම්පෝර්ටන්ට්. ඉතින් බිස්නස් එක කොච්චර ග්‍රෝ කරන්න තව chance එකක් තියෙනවද? මොකද ස්කේල් කරගන්න පුළුවන් නම් අපිට දේවල් ගොඩක් ඔප්ෂන්ස් ගොඩක් ගන්න පුළුවන්. ස්කේල් කරන්න බැරි නම් ෆයිනෑන්ෂල් ප්‍රොෆිටබිලිටි කරවම ලොකුවට පෙනුනට ඒක සීලින් එකක් තියෙනවා. ඒක සීලින් එකක් තියෙනවා. අන්න හරි කැටගරි එකෙන් Tamanට කොච්චර මේක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්ද කියලා
බලන්න අනිත් එක දැන් ඇවිල්ලා ගොඩක් වෙලාවට මට හිතෙනවා දැන් අපේ වගේ ගණන් අපි ගොඩක් බලන්නේ ඉම්පැක්ට් එක. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ප්‍රොෆිටබිලිටි එක හොඳ වෙනවා ඇත්තටම අපි ක්‍රියේට් කරන ඉම්පැක්ට් එක වැඩි නම්. ඒ කියන්නේ අපි කරන දේ අනිත් මිනිස්සුන්ට දැනනවා නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක උනත් අනිත් කෙනාට ඒ දෙක එකට යන්නේ. ඒ දෙක එකට යන්නේ. ඉම්පැක්ට් ඉන්වෙස්ට්මන්ට් ඉම්පැක්ට් එකට ගැන හිතන එක තමයි මම හිතන්නේ වැදගත් දේ. ඒ දෙක බලන්න. ඉතින් ෆයිනෑන්ෂලි ගත්තොත් එහෙම ෆන්ඩමෙන්ටල්ස් අප්සෙට් කරගන්න එපා. ඒ කියන්නේ මේන්ලි බලන්න ඉතින් ROI එක හොඳයිද කියලා. ඒ වගේම කෑෂ් ෆ්ලෝ එක. සමහර බිස්නසස් තියෙනවා ඒ කියන්නේ බැලුවම ප්‍රොෆිටබල් නමුත් කෑෂ් ෆ්ලෝ එක බොහොම ස්ලෝ. එතකොට කෑෂ් ෆ්ලෝ එක බලන්න මොකද කෑෂ් ෆ්ලෝ එක හිර වුණොත් එහෙම බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්න අමාරු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම සමහර ඒවා තියෙනවා කෑෂ් ෆ්ලෝ එක හොඳටම හොඳයි. නමුත් සල්ලි කැරකෙනකම් හොඳයි. නමුත් හිර වෙච්ච ගමන්ම ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා ඔය දෙක මේන්ලි ඔය ටික තමයි. නමුත් මම හිතන්නේ එක ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක අනුව සහ තමන්ගේ ස්ටාර්ට්අප් ඒරියා එක අනුව වෙනස් වෙනවා. නමුත් මට කියන්න තියෙන මේන්ලි පොයින්ට්ස් ටික තමයි ඉම්පැක්ට් එක මේන්ලි ගැන ඉම්පැක්ට් එක ගැන හිතන්න කියන එක තමයි ඉම්පෝර්ටන්ට් දේ මට. මේක බලන කෙනෙක් දැන් බිස්නස් එකක් පටන් ගන්න ආසාවක් තියෙනවා. හැබැයි ගොඩක් කරනවා ලංකාවට ඊළඟ අවුරුදු 5 හොඳ ඉන්ඩස්ට්‍රීස් මොනවාද? දනනත් හිතන විදියට හොඳ බිස්නස් එකක් පටන් ගන්න හොඳ ඉන්ඩස්ට්‍රීස් ඊළඟ අවුරුදු 5ට මොනවාද? ඔව් ඕකට අද ලෝකෙ හැටියට ජෝ ඕක අමාරුම ප්‍රශ්නයක්. මොකද ඊයේ තිබ්බ එක නෙවෙයි අද වෙන්නේ. මට ඉතින් අර ලොකු මිනිහා වගේ කියන්න පුළුවන් මේම යනවා කියලා. නමුත් මම හිතන්නේ එහෙම කියන එක සාධාරණ. නමුත් ඕක හදන්න හිතන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ජෝ ග්‍රෝ වෙන්නේ මොනවාරි හොඳට යන ඉන්ඩස්ට්‍රීස් වල ඇජසන්ට් ඉන්ඩස්ට්‍රීස් තමයි ග්‍රෝ වෙන්නේ. ඒ කියන්නේ ඒවට කොම්ප්ලිමන්ට් කරන ඉන්ඩස්ට්‍රීස්. දැන් උදාහරණයක් විදිහට ටුවරිසම් මේ දවස්වල හොඳට යනවා නම් ටුවරිසම් වලට සපෝටිව් කරන ඒවා හොඳට යන්න පුළුවන්. එතකොට සමහරවිට රෙස්ටොරන්ට් බිස්නස් එක වෙන්න පුළුවන්. සමහරවිට ලොජින් බිස්නස් එක වෙන්න පුළුවන්. සමහර ටුවර් ගයිඩ්, සමහර ට්‍රාන්ස්පෝර්ට්. ඒ පැත්තේ යන ඕන ප්‍රොඩක්ට් එකක් වෙනවා. සමහර ටුවරිස්ට්ලාට තියෙන ප්‍රශ්නයක්. එයාට හිත හොයාගන්න බෑ ලංකාවේ මියුසියම්ස් කොහෙද තියෙන්නේ මියුසියම්ස් වල ඩීටේල්. එතකොට ඒක පොඩි ICT ප්‍රොඩක්ට් එකක් වෙනවා. හැබැයි ඒක අර ටුවරිසම් එකත් එක්ක මේන් ඉන්ඩස්ට්‍රී එක ළඟින් යන එකක්. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් ඉකොනොමික් ඩිවලොප්මන්ට් එකේ එක්ස්පෝර්ට් වල උනත් එහෙමයි. ඒ කියන්නේ මොනවා හරි හොඳට දුවන එකක ඇජසන්ට් එකකට තමයි ගොඩක් වෙලාවට පනින්නේ. දැන් ඔයාගේ බිස්නස් එකේ උනත් ඔයාට ඇවිල්ලා එකපාරටම ඔයාගෙන් දුර තියෙන එකකට පනින්න තියෙන chance එක අඩුයි. ඔයාට ලේසිම දේ තමයි මේ යන එකේ ඊළඟ ඇජසන්ට් සාමාන්‍යයෙන් අපි එහෙමනේ ඕන එකක් ග්‍රෝ කරන්නේ. සමාන ෆිනෑන්ස් කම්පැනි එකක් තියෙනවා නම් මට ඉන්ෂුරන්ස් සෙක්ටර් එකට යන එක ලේසි. ඉන්ෂුරන්ස් සෙක්ටර් එකට ගියාට පස්සේ එතනින් එහාට තාම මොනවා හරි වැලියු ඇඩිෂන්ස් තියෙන එකක් කරන එක ලේසි. එහෙම තමයි ඔක පොඩ ග්‍රෝ වෙන්නේ. මොකද එතකොට තමයි අර නෝ හව් එක කියන එක එන්නේ. ඉතින් බලන්න ඕනේ මට හිතෙනවා ටුවරිසම් කියන එක ටිකක් ඉස්සරහට යයි. ICT කියන එක කලින් ඉඳන්ම තිබුණා නමුත් ඒක ඉස්සරහට නමුත් අද කාලේ මං හිතන්නේ අපේ යූත් එක සෑහෙන ටැලන්ටඩ්. ඒගොල්ලෝ ගන්න ඔප්ෂන්ස් ඒ කියන්නේ කාගේ හරි ඇඩ් හොක් ෂොට් එකක් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන් රෙවොලූෂනයිස් වෙලා යන්නේ. ඉතින් ඒක නිසා ඕන එකක try and test කරලා බලන්න තියෙනවා. අනිත් එක අපි කවුරුත් මේ ලෝකේ ඔක්කොම දන්නේ නැහැනේ. ඒ නිසා අපේ අවශ්‍යතාවයන් මොනවද කියලාත් අපි දන්නේ නැහැ. කවුරු හරි දෙන ප්‍රොඩක්ට් එකක් සමහරවිට හදන කෙනා දන්නෙත් නැහැ. යයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා try out කරලා බලන්න. නමුත් සාමාන්‍ය තියරි එක තමයි හොඳට යන ඒවා ළඟින් තියෙනවා. මොකද ඒක හේතුව තමයි ඒවට රිසෝසස් ඇබ්සෝබ් කරගන්න ලේසි. ඒකේ නෝ හව් එක ලේසි. ඒක දන්න කට්ටිය ඉන්නවා. එතකොට ළඟින් ඇදලා ගන්න ලේසි. ඉතින් ඒක නිසා ඒ ෆ්‍රේම්වර්ක් එකෙන් හිතුවනම් මං හිතන්නේ වඩා හොඳයි. අවුරුදු 5 ගැන හිතද්දි පරිස්සමෙන් මේ මැක්‍රෝ ඉකොනොමි පැත්තෙනුත් ඒ කියන්නේ ලොකු වෙනස්කම් වෙනවා. අපි දැන් ඩිෆෝල්ට් එකෙන් එළියට ඇවිල්ලා ආයි පාරක් ණය ගෙවන්න පටන් ගන්නවා 2028 29 වෙද්දි. ඊට අමතරව අපි බය වෙන්න ඕන දෙයක්ද? මං හිතන්නේ ඒ කියන්නේ කෝෂස් වෙන එක හොඳයි. ඒ කියන්නේ නෑ මුකුත් නැහැ කියලා අර ෆුල් ස්පීඩ් යන්නේ නැතුව තමන් එහෙම අභියෝගයක් තියෙනවා කියලා දැනගන්න එක හොඳයි. ඒ වගේම ජියෝපොලිටිකලි ලොකු වෙනස්කම් වෙනවා. ක්ලයිමේට් එක පැත්තෙන් ලොකු වෙනස්කම් වෙනවා. ඒව ගැනත් කෝෂස් තියන එක තමයි මං හිතන්නේ වඩා හොඳ. අන්තිමට මං ඉවර කරන්න කලින් අපි ගොඩක් දේවල් කතා කරා. මං හිතන්නේ තාමත් මතයක් තියෙනවා ලංකාවේ බිස්නස් එකක් කරන්න බෑ. ප්‍රශ්න වැඩි. කියන්නේ ෆයිනෑන්ෂල් ඉකොනොමික්ස් පැත්තෙන් ගොඩ යන්න ඕන නම් ලංකාවෙන් එළියට යන්න ඕනේ වගේ අදහසක් තියෙනවා. ලංකාවේ බිස්නස් එකක් කරන්න බෑ වගේ කියන එක ස්කේල් කරන්න බෑ වගේ අදහස් වෙනවා. නමුත් කරපු අය ඉන්නවා. නමුත් ෆේල් වෙච්ච ඒත් ඒ වගේම ඉන්නවා. දැනනත් හිතන විදිහට මොකක්ද ඒ අයට දෙන්න තියෙන උත්තරය? මම හිතන්නේ
බෑ කියලා කිව්වොත් කොහොමත් බෑ. අපි දැන් මේක ඉන්නේ මේකේ ෆයිට් එකක් දෙන්න ඕන නිසානේ. ෆයිට් එකක් කියලා කියන්නේ කරන්න මොනවා හරි chance එකක් ගන්න නිසානේ try කරන්නේ. දැන් බෑයි කියලා එකක් නෑ ෂුවර් එකටම කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා ඉතින්. අපිත් නිතරම ඇඩ්වොකාටා විදිහට try කරන්නේ අර ෆැක්ටර් මාකට්ස් වල ප්‍රශ්න තියෙනවා. අපි පොඩි කාලෙත් කියන්නේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසාය කියලා land labor capital entrepreneurship කියන එකේ ප්‍රශ්න තියෙනවා. අපිට ෆැක්ටරි එකක් දාන්න ඉඩමක් ගන්න අමාරුයි. ලේබර් රෙගියුලේෂන්ස් වල ප්‍රශ්න තියෙනවා. බැංකු වලට ගියාම එතන ප්‍රශ්න තියෙනවා. බිස්නස් එකක් ඕපන් කරන්න ගියාම ප්‍රශ්න තියෙනවා. ඒවා ඉතින් පොඩ මේ අයින් කරන්න ඕනේ. නමුත් මේ තියෙන එන්වයරන්මන්ට් එකේ කම්පීට් කරලා දිනපු කට්ටිය ඉන්නවා. මම දැක්කා ජෝගේ පොඩ්කාස්ට් එකෙත් ඒගොල්ලෝ ෆීචර් කරලා තියෙනවා. ඉතින් එහෙම බැහැයි කියලා එකක් නැහැ. පුළුවන්. මෙහෙ බැරි නම් වෙන කොහෙට හරි ගිහිල්ලා හරි කරලා මෙහෙ එකත් එක්ක කරන්න පුළුවන්. ඉතින් ෂුවර් එකටම පුළුවන් අපේ ස්කිල් එක හොඳටම තමයි. මොකද ලංකාවේ කට්ටිය ගොඩක් හිතනවා දැන් ඕන එකක් ජෝ අපි බිස්නස් එකක් කරනවා කියලා කියන්නේ අපි කම්පීට් කරනවා. නමුත් කම්පීට් කරනවා කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ නෙමෙයි. ඔයාව පරද්දලා මම දිනනවා කියන එක නෙමෙයි. ඔයා දිනන ගමන්ම මමත් දිනනවා කියන එක. මේ කම්පීට් කියන එක ගොඩක් කට්ටිය හිතනවා මේ ඔයා පෙරදුනොත් තමයි මම දිනන්නේ කියලා. බිස්නස් ලෝකේ එහෙම ලෝකයක් නෙමෙයි. කම්පීට් කරනවා කියලා කියන්නේ මමත් ඉස්සරහට යනවා. ඔයත් ඉස්සරහට යනවා. මොකද අර ට්‍රාන්සැක්ෂන් එකේ ඔයාට වැලියු එකකුයි මට වැලියු එකකුයි දෙකක් ආවොත් විතරයි මෙතන ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ. නැත්නම් ඒ ට්‍රාන්සැක්ෂන් එකේ ලොජික් එක එතනින්ම ඉවරයි. ඒක නිසා පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ස්කේල් අප් කරන්නත් පුළුවන්. ලංකාව පොඩි මාකට් එකක්. ඉතින් ලංකාව ඇතුලේ තියෙන සයිස් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම මිලියන 20කට 22කට වඩා එහාට අපිට යන්න බෑ. හැබැයි ඉතින් මේකයි එළියේ අපිට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව වල growth එකත් එක්ක මේ මාකට් එකට access එක ගන්න පුළුවන් නම් ඒක ලොකු ප්‍රමාණයක්. මොකද මම හිතන්නේ හැමෝම දන්නවා මිලියන 300ක මිඩල් ක්ලාස් එකක් ඩෙවලොප් වෙනවා ඊටු අවුරුදු 5 ඇතුළතදී ඉන්දියාව වල. ඒ කියන්නේ ස්පෙන්ඩ් කරන්න පුළුවන් මිඩල් ක්ලාස් එක. ඒ කියන්නේ ඇමරිකාවේ පොපියුලේෂන් එක වගේ මිඩල් ක්ලාස් එකක් එනවා ඒතන. එතකොට ඒ එච්චර මිලියන 300 මිඩල් ක්ලාස් එකට එනවා කියලා කියන්නේ තව රිච් කට්ටියක් තව ජම්ප් කැටගරි එකකට පයින්නවා. ඊට පල්ලෙහා ඉන්න කට්ටියක් තව පොඩ්ඩක් උඩට එනවා. එතකොට ඒ එක සෙග්මන්ට්ස් වලට ප්‍රොඩක්ට් කැටගරීස් ගොඩක් මාකට් එක ඕපන් වෙයි. ඉතින් ඒ අතරදී තව ජියෝපොලිටිකලි දේවල් ගොඩක් වෙනවා. අනිත් එක මේ ඊළඟ දශක දෙක ගොඩක් වෙලාවට මේ ඒෂියා රීජන් එක පදනම් කරගෙන ලොකු growth එකක් එක පැත්තකින් චයිනා තියෙනවා, අනිත් පැත්තෙන් වියට්නාම් තියෙනවා, අනිත් පැත්තෙන් ඉන්දුනීසියා උඩට එනවා, තායිලන්ඩ් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මාකට් එකක් විදිහට ගත්තොත් එහෙම අපිට පුළුවන්. අනිත් එක ලෝකෙත් එන්න ටිකක් ලං වෙනවා. ඉතින් එතකොට මම හිතන්නේ බිස්නස් එකක් කරලා කම්පීට් කරන කෙනෙක්ට වින් වින් එකකට හොඳ අපි කියන්නේ ඇටෙම්ප්ට් එකක් දෙන්න පුළුවන්. සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මං හිතන්නේ මේ පොඩ්කාස්ට් එක බලුවොත් key takeaways ගොඩක් තියෙනවා. ගොඩක් මුදල් පාලනය කරන විදිය, ඉන්වෙස්ට්මන්ට්ස් වල වටිනාකම සහ මං හිතන්නේ හැම දෙයකටම වැඩිය මුදල් ගැන ඉගෙන ගන්න ඕනේ කියන එකේ ඉම්පෝටන්ස් එක මටත් මම මේ කන්වර්සේෂන් එකෙන් තව දෙයක් අපි ඉකොනොමි ගැන ටිකක් අතන ඉගෙන ගන්න අඩුයි. That's advocate does a great job in educating everyone. I think මම හිතනවා තව ෆයිනෑන්ස් ගැන ඉකොනොමි ගැන ඉගෙන ගන්න ඕන නම් YouTube channel එක advocate එකට ගියොත් සෑහෙන වීඩියෝස් තියෙනවා. ඒක වටිනවා. මම හිතන්නේ අපි ගොඩක් ඒ පැත්ත අවධානය දෙන්න අර දවසේ දේ කරන එක විතරයි. නමුත් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න එකෙත් ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් thank you Dharanath Fernando for taking your time. ගොඩක් busy. අපිට ඇවිල්ලා මේ වගේ 45 minutes වන්නම් අපිත් එක්ක share කරපු information ගොඩක් වටිනවා. ඉතින් අපි හිතනවා කාටද මේක බලලා lesson එකක් ගන්න පුළුවන් නම් that's your contribution and thank you so much for joining. We'll see you on the next podcast.